මිනිස්සු කන්න කැමති විදිහට රසට කෑම උයන එක තමයි මගේ ආසාව. ඉතින් යාළුවනේ මේ වගේ වීඩියෝ එකක් හදන්න මම ඉස්සෙල්ලාම මගේ YouTube app එක ඕපන් කරගන්නවා මේ විදිහට. ඉතින් ඔයාලට පේනවා මේ YouTube app එකේ යට ප්ලස් අයිකන් එකක් තියෙනවා. මම ඒක මේ විදිහට ටච් කරගන්නවා. එතකොට ඔයාලා එන්නේ මේ විදිහේ බෑග්ග්‍රවුන්ඩ් එකකට. එතකොට ඔයාලට පේනවා මෙතන දකුණු පැත්තේ උඩින් Gemini අයිකන් එකක් තියෙනවා. ඒක මේ විදිහට මම ක්ලික් කරනවා. ඊළඟට ඔයාලා එන්නේ මෙන්න මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකකට. ඔයාලට පේනවා මෙතන උඩින් තියෙනවා create video, photo to video and create music කියලා තුනක්. එතනින් ඔයාලට පුළුවන් ඔයාට ඕන නම් AI වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න. ඊට පස්සේ ෆොටෝ එකක් වීඩියෝ එකක් බවට පරිවර්තනය කරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාට කැමති විදිහට පොඩි මෙලඩි එකක් හදාගන්න. ඉතින් අපි දැන් කරන්නේ YouTube app එකෙන් AI වීඩියෝ එකක් හදාගන්න. ඔයා කරන්න ඕන ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ යට තියෙන ප්ලස් අයිකන් එක ක්ලික් කරන්න ඕනේ. එහෙම ක්ලික් කරාට පස්සේ ඔයා එන්න මේ විදිහේ බෑග්ග්‍රවුන්ඩ් එකකට. ඔයාට පේනවා මෙතන එක එක විදිහේ ප්‍රොම්ප්ට් දීලා තියෙනවා. අපිට ඕන විදිහට එක එක අයිටම් වලට වීඩියෝ එකක් හදාගන්න පුළුවන් විදිහේ ප්‍රොම්ප්ට් මෙතන ගොඩක් තියෙනවා. ඔයා කැමති නම් ඔයාට පුළුවන් මෙතනින් එක ප්‍රොම්ප්ට් එකක් තෝරලා ඔයාගේ ඉමේජ් එකක් දීලා වීඩියෝ එකක් හදාගන්න. දැන් මම කරන්නේ මගේ ෆොටෝ එක සිලෙක්ට් කරලා මට ඕන බෑග්ග්‍රවුන්ඩ් එක අරගෙන මට ඕන විදිහට කතා කරවන්න. ඉතින් ඔයාලා පේනවා වම් පැත්තේ මැදින් වගේ add image කියලා ප්ලස් අයිකන් එකක් තියෙනවා. මම ඒක ක්ලික් කරනවා. ඊළඟට ඔයා එන්නේ ඔයාගේ ගැලරියට. ඔයාට පුළුවන් මෙතනින් ඔයා කැමති පැහැදිලි මූණ පේන ඡායාරූපයක් මේකට add කරන්න. මම මේ විදිහට මෙතෙන්ට මගේ මූණ පැහැදිලිව පේන ෆොටෝ එකක් ඇඩ් කරනවා. ඊළඟට මම මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරනවා මට ඕන බෑග්ග්‍රවුන්ඩ් එක සහ මම කතා කරන්න ඕන දේ ගැන. ඔයාටත් පුළුවන් ඔයාට ඕන කරන බෑග්ග්‍රවුන්ඩ් එක මේ විදිහට ඇඩ් කරගන්න මෙතෙන්ට. ඊළඟට මම දානවා add smooth camera movement කියලා. මම මේ movement කියන තැන end එක දාලා මම අදාගත්ත prompt එක මෙතනින් paste කරගන්නවා. ඊළඟට ඔයා කරන්න ඕනේ මේ ෆොටෝ එකට අනුව he hari she hari දාලා he is clearly saying in sinhala කියලා සර්ච් කරන්න එක. ඊළඟට ඔයා කරන්න ඕනේ ඔයා මේ වීඩියෝ එකේ කියන ඩයලොග් එක මෙතනින් සිංහලෙන් ලියා ගන්න එක. ඉතින් මම හදාගත්ත එක මම මේ විදිහට මෙතන ලියනවා. ඊළඟට ඔයා කරන්න ඕන ඔතන දකුණු පැත්තේ තියෙන සුදු පාට ඒ තලයේ ක්ලික් කරන එක. ඊළඟට ඔයාලා මෙන්න මේ විදිහේ බෑග්ග්‍රවුන්ඩ් එකට මෙතනින් පෙන්වන්නේ ඔයාගේ වීඩියෝ එක ක්‍රියේට් වෙන විදිය. මේ විදිහට ටික වෙලාවක් යද්දී ඔයාලට පුළුවන් බලා ගන්න මේක ඉක්මනට ක්‍රියේට් වෙනවා. ඉතින් ඔයාලට පෙන්නනවා මේ වීඩියෝ එක ඔයා හිතපු විදිහට ජෙනරේට් වෙලා තියෙන විදිය. මිනිස්සු කන්න කැමති විදිහට රසට කෑම උයන එක තමයි මගේ ආසාව. ඉතින් ඔයාලා මෙතන දකුණු පැත්තේ පේන එක ප්ලග්ස් ටිකක් තියෙනවා. ඒත් එක්ක මෙතන යට තියෙනවා යටට හැරෙන විතලයක් වගේ එකක්. මම ඒක ටච් කරනවා. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන save to device කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මම ඒක මේ විදිහට ටච් කරගන්නවා. ඉතින් ටික වෙලාවකට පස්සේ ඔයාගේ AI වීඩියෝ එක ඔයාගේ ගැලරියට save වෙනවා. ඉතින් තව තවත් AI creation ගැන ඉගෙන ගන්න කැමති අය මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා.